ආයිබෝන් යාළුවනේ මම අද ඔයාලා වෙත ආවේ 2026 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් වීඩියෝස් සමගින්. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂ සම්බන්ධ තොරතුරුත් නැකත් සම්බන්ධ තොරතුරුත් කතා කරනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2026 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් යෙදලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම නවසඳ බැලීම චාරිත්‍රය යෙදලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාස 20 වන සිකුරාදා සහ අභිනව සූර්ය වංශය සඳහා අප්‍රේල් මාස 19 වන ඉරිදා නවසඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මාස 13 වන සඳුදා දින දිඹුල්පත් යොෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මාස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග එනම් උදේ 9:32ට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. පුණ්‍ය කාලය. අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08ට එනම් අලුයම 3:08 සිට එදිනම අපර භාග එනම් සවස 3:56 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා අලුයම 3:08ට පෙර ආහාර පානගෙන සියලු වැඩ කටයුතු අතහැර ආගමික කටයුතු වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස වන 14 වන අඟහරුවාදා පූර්ව භාග 9:32 සිට එනම් උදේ 9:32 සිට එදින අපර භාග 3:56 දක්වා එනම් සවස 3:56 දක්වා කාලය තුල ආහාර පිසීම, වැඩ එල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ඉටු කිරීම ඉතාමත් යහපත් වෙනවා. ආහාර පිසීම. අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග එනම් උදේ 10:41ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප්බැඳ ගිනි මොලවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දී කිරි සහ විනදද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ එල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා අපර භාග 12:05ට එනම් දහවල් 12:05ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභව කිරීම මැනවි. හිස තෙල් ගෑම. අප්‍රේල් මාස 15 වන බදාදා පූර්ව භාග එනම් උදේ 6:54ට පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත්ද, පයට කොළොන්පත්ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානුගා තෙල්ගා ස්නානය මැනවි. රැකිරක්ෂාවන් සඳහා පිටත්ව යාම. අප්‍රේල් මාස 20 වන සඳුදා පූර්ව භාග එනම් උදේ 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කොට ඉෂ්ට දේවතාවුන් වැඳ දකුණු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යාම මැනවි. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2026 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් වීඩියෝ එක. ඉතින් මෙම වීඩියෝ අනුව ඔයාලගේ අවුරුදු චාරිත්‍ර සිදු කළා ඔයාලගේ කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එම කටයුතු සිතන පතන අයුරින්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.